මලේසියාවේ තවත් සුන්දර දවසක් තමයි මේ. බලන්නකෝ මේ මං කොහෙද යන්නේ කියලා. healthy strawberry farm එකට යන ගමන් තමයි මේ දැන් අපි ඉන්නේ. අපිට යන අවට මාර ලස්සන view එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මෙතනින් තමයි මම හිතන්නේ entrance එක තියෙන්නේ. අපි ඉන්නේ healthy strawberry farm එකේ ඉදිරි පිට. ස්ට්‍රෝබෙරි ෆාම් එකට එන්න වෙන ආතුල් වෙන තැන. එතකොට මෙතන ඔයාලට බලා ගන්න පුළුවන් අපිට මෙතනදී මේ ෆාම් එකේ තියෙන ස්ට්‍රෝබෙරි වර්ග මිලදී ගන්නත් පුළුවන් අපිට හැකියාව තියෙනවා. රිගිට් 15, රිගිට් 12, රිගිට් 10 වගේ එක එක වර්ගයේ මේගොල්ලෝ ස්ට්‍රෝබෙරි ප්‍රොඩක්ට්ස් මැනුෆැක්චර් කරලා තියෙනවා. ඔයාලට දැන් දෙන්න ගන්න පුළුවන්. දකින්නේ healthy strawberry farm එකේ strawberry වගාව. ඒ වගේම මේ strawberry farm එකේ healthy strawberry farm එක අපිට දෙන්න ලැබෙන විශේෂත්වය තමයි අනිත් කාරණේ තමයි අපිට මේ healthy strawberry farm එකේ විශේෂ මල් වර්ග සහ විශේෂ පැලැන්ති වර්ග දෙක ගන්න ලැබුණා. සඳහන් කළ යුතු අනිත් දේ තමයි මේගොල්ලෝ කියන ඉඩකඩින් උපරිම ප්‍රයෝජන අරගෙන තියෙන බව අපිට පේනවා. මේ වගේ මම ඉන්න තැන සිටම වහලේ ස්ට්‍රෝබෙරි වගාව අපිට දැක ගන්න පුළුවන්. ඔබ ස්ට්‍රෝබෙරි ෆාම් එකෙන් අපිට ස්ට්‍රෝබෙරි කඩා ගන්න මේ වගේ කන්ටේනර් එකක් හම්බ වෙනවා. මේකට ස්ට්‍රෝබෙරි අපිට ග්‍රෑම් 500ක වගේ ප්‍රමාණයක කඩා ගන්න පුළුවන්. ඊට අමතරව අපි ස්ට්‍රෝබෙරි කඩා ගන්නව නම් ඒවට අපි අමතරව ගෙවන්න ඕනේ.
මැලේසියාවේ ඉදිරියට තවත් ලස්සන ලොකේෂන්ස් වල වීඩියෝ ගෙන එන්න මම බලාපොරොත්තු වෙනවා. ඉතින් යාළුවනේ තවත් වීඩියෝ එකකින් අපි හමු වෙනකන් හැමෝටම සුබ දවසක්.